ඉඳගෙන ඉන්න එකවත් ඇවිදින එකවත් නෙමෙයි භාවනා. පැත්තකින් තියලා මේ වර්තමාන මොහොතේ මේ මොහොතේ දැනෙමින් පවතින දේ. මේ දැනෙමින් පවතින දේට විතරක් අවධානය යොමු කරන්න. ඒක තමයි භාවනාව. කන්නේ දෙන්නම් බැටේ කියලා තමයි. ඔයලා දැන් මෙහෙම නිකන් ඉන්නකොට තේරෙනවා. මෙහෙම ඉන්න බෑ. හිත දුවනවා. අතීතයට දුවනවා, අනාගතයට දුවනවා. එක එක දේවල් මතක් කරනවා. ඔබ ඉන්නේ කොහොමද මේ මොහොතේම තමයි. ඔබ අතීතයේ හිටියේ නැහැ. ඔබ අනාගතයට යන්නෙත් නැහැ. ඔබ හැම තිස්සෙම ඉන්නේ මේ මොහොතේ තමයි. අද උදේ පාන්දර නැගිටලා ඔබ මොකක්ද කළේ කියලා එක එක්කෙනාට එක එක අත්දැකීම් වලින් මතක් කරගන්න. සිහිය භාවනාව කියලා කියන්නේ මේ දැන් මේ මොහොතේ ඉන්න බව දැනගැනීම. එච්චරයි. හරි සරලයි. නතර වෙනවා කියලා කියන්නේ කකුල් දෙක තද කරගෙන දත් මිටි ගාගෙන මෙහෙම ඉන්න එකට නෙමෙයි. සක්මන් කරද්දී ඒ සක්මන වෙන විදිහ දිහා බලන් ඉන්නවා. වෙන කල්පනාවානේ ලස්සනයි මේ ආරාමේ හැම තැනම කටු කොල්ලේ ආයක් බලන්නුනේ අර ඔහොම නේ ඉතින් කකුල් දෙක නඩ ඔය ඔටෝමැටිකලි දුවනවා කකුල් දෙක රන් වෙනවා හුස්ම ඔටෝමැටිකලි ගැටෙනවා ඇස් පිල්ලම් ඔටෝමැටිකලි ගහනවා උදේ පාන්දර දත් මදින්න ගියාට පස්සේ මේ දත් ටික මදින්නේ කවුද මේ අත කවුද මේ හොල්ලන්නේ දැන් කවුරු හරි පාට පුරුල් එකේ ඉන්නවා දැන් ඔයගොල්ලන් හිත්ගත්ත චරිතයක් අනේ යා හරි කරුණාවන්තයි නැත්තම් හරි ඡායාව මාරු ප්‍රේමණීයයි එහෙම ආදරට වැඩි චරිතයක් ඇතිනේ අර දැන් එයා එද්දි එන වාසී වෙලා දැන් මොකද දැන් බත් කනවා ඊට පස්සේ දැන් බත් කනවා මේ ඇනිලා දැන් කට ළඟට ලං වෙද්දි කටත් අරිනවා කටත් ඇරලා එම හපහප ගිල්ල ගම දැන් ඔබ ඉන්නේ ටීවී එකේ දැන් කවුද මේ බත් කන්නේ කවුද ඔබට බත් කවන්නේ චුල්ලබන්දක හාමුදුරුවෝ රෙදි කෑල්ලක් අතුල්ලලා රජහරණ කියලා පිළිනැදලා හරියක් ඵලයටපත් වෙනවා මොකක් අතුල්ලලාද රෙදි කෑල්ල දැන් අපේ අම්මලා කොච්චරක් රෙදි අතුල්ලනවා ඇයි මේ තාම සංසාරේ එතකොට මොකද වෙන්නේ ශානියමයි දෙන්න දෝනි කියලා ඉන්නවා සන්ලයිට් ඇඩ් එකේ අක්කා සන්ලයිට් ඇඩ් එකේ අක්කා මේ දියාවනවා රෙදිත් එක්ක දේදුරු පායනවා නටනවා රෙදි හොදලා දින සතුට කැමති නැත්නම් එහෙම රෙදි හොදලා මේ සති මාත්‍රාව ඔබට ලැබුණට පස්සේ සන්ලයිට් එකේ අක්කා වගේ වෙනවා මේ ඔබට දෙන්නේ සෙල්ලම් බඩුවක් කියන්නේ මෙච්චර කල් හිත ඔබත් එක්ක කරපු සෙල්ලම දැන් අවසන් දැන් හිතට නටන්න දියලා ඔබ හැමදාම මේ සෙල්ලම් බඩුව දාලා බලනවා ඒක ඔටෝමැටිකලි වෙන එකක් නේ එතකොට මේ 100 තියෙද්දි නිින්ද යන විදිය මොනවද පේන්න ගන්න හීන ඇතුළෙත් අපි බය වෙනවනේ හීන ඇතුළෙත් අපි ඒක ඇතුළෙත් ඒ කියන්නේ අපිව මඩවනවා මාර වැඩවිල්ලක් හිත බලන්නකො එයාම කියනවා ඒක කරන්න කියලා ඒක කරාට පස්සේ එයාම කියනවා මේක කළේ කියලා පවුසෙන් එළියට ඇවිල්ලා ටික දවසක් ගියන් ඉඳලා එකපාරට එළියට ආවා වගේ නිකන් ආස දැක්කම වාව් ආස වගේ එකක් එනවා දැන් ආස දිහා බලන්නෙත් නැහැනේ නිකන් ඇවිදින ගමන්වත් බලන්නේ නැහැනේ ආසාද මොන පාටද කියලාවත් බලන්නේ නැහැනේ ආයෙ වගේ එකක් එනවා පස්සේ එක කකුලක් ඉස්සෙද්දී අනිත් කකුලට සම්පූර්ණ බර වැටෙනවා. ඒ කියන්නේ තනි කකුලෙන් ඉන්නවා අපි එක වෙලාවක. දැන් සරප්පු සමහරුගේ සරප්පු වල ගෙවෙන පැති තියෙනවානේ. ඇයි එහෙම වෙන්නේ කියලා බලන්න. විශ්වයේ එක්කෙනෙක්ට මේ පිට එක තියෙන්නේ. හුස්ම ගනිද්දි වම් නහයෙන්ද වැඩිපුර එන්නේ දකුණු නහයෙන්ද? දැන් මේ මුලින්ම දැනගන්න හිත කැමති නෑම භාවනා කරනවා. හිත දැන් යුද්ධ තමයි. ඔන්න දැන් ඔබ භාවනා කරන පටන් ගන්න වෙලාවේ ඉඳන් එයා කරන්නේ යුද්ධ කරන එක ඔබත් එක්ක. දානීස කිව්වම ලොකු පරාසයක් නෙමෙයි. දානීසේ මොයි හරි. චූටි ඩොට් එකකට කේස් එකක් මේ තියෙන්නේ. තිත්තක ප්‍රශ්නයක් තියෙන්නේ. එන්න මාර වැඩේ කියන්නේ පුදුම වැඩේ කියන්නේ. එයා එතනින් අතුරු දාන්නේ. අපි සුළු මොහොතක් මේ අද භාවනා වැඩසටහනේ අවසාන දිනේ තුන්වෙනි දිනේ හින්දා අලුතෙන් කිරිසකුත් සහභාගී වෙන හින්දා භාවනාව සම්බන්ධ සිහිය ප්‍රගුණ කිරීම සම්බන්ධ මූලික හඳුන්වා දීමක් සුළු මොහොතක් කරන්න ඊට පස්සේ අපි භාවනා වැඩසටහනට බාධා නොවන විදිහට පැයක සක්මන් වෙලාවකුත් ඊට අනුකූලව පරයන්ක භාවනාවත් පැයක් කරලා
ඉන්පසු කමඨහන් සුද්ධ කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඉතින් මෙහෙමයි සාමාන්‍ය භාවනාව කියලා ගත්තාම ඔයගොල්ලෝ ගොඩක් මෙතන ඉන්න පිරිස දන්නවා ඇති මේ අලුතෙන් පැමිණි කට්ටිය තමයි ලක්ෂණ. ඉතින් මේ දන්නවා ඇති එක භාවනා ක්‍රමවේද ඔබ පාසලේදී දහම් පාසලේදී විවිධ ආයතනවල විවිධ භාවනා මධ්‍යස්ථානවල විවිධ ආකාරයේ භාවනා ක්‍රමවේදයන් ඔබ දැනටමත් යම්තාක් දුරකට පුරුදු වෙලා ඇති. නමුත් මෙතන අපි භාවනාව කියලා අමුතුවෙන් කරන එකක් නෙමෙයි කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අයම් වික්කවේ ඒකායන මග්ගා සත්තාන විසුද්ධිය කියන කොටස සතර සතිපට්ඨාන ධර්මය නිවන පිණිසම ඒකායන මාර්ගය කියන කොටස එන්න අපි සතර සතිපට්ඨාන භාවනා ක්‍රමවේදය අරගෙන සමත කමඨහනක් ඇතුලේ ඒක නිර්වාණ ගාමී ප්‍රතිපදාවට අවතීර්ණ කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ විදිහට තමයි අපි භාවනා වැඩ කටයුතු සිදු කරගෙන මේ භාවනා කමඨහන් සුද්ධ කරන්නේ. ඉතින් සරලවම කිව්වොත් භාවනාව කියලා කියන්නේ සිහිය වඩනවා. සිහියෙන් ඉන්නේ කියන අර්ථය. දැන් ඔයගොල්ලෝ දැනටමත් ඉන්නේ සිහියෙන් තමයි. කියන්නේ සිහියක් නැතුව මේක අහන් ඉන්නත් බෑ. සිහියක් නැතුව මනෝපාරක් ගහන්නත් බෑ. මානසික හේනේ ඇවිදින්නත් බෑ සිහිය නැත්නම්. අතීතයක් සිහිපත් කරගන්නත් බෑ. දුක් වෙන්නත් බෑ, සතුටු වෙන්නත් බෑ. සිහිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ පැය 24ම ඔබ ඉන්නේ සිහියෙන් තමයි. දැන් මෙතන තියෙන්නේ මම දැන් මෙතන කියන අවධියට පැමිණීම. මේ මම දැන් මෙතන කියන එක ආරම්භක යෝගාවචරයේ විදියට හරි වුණාට මම දැන් මෙතන කියන එකම දෘෂ්ටියක්. ඒක අපි පස්සේ කතා කරමු. නමුත් අපි මම දැන් මෙතන කියන දැනීම් ස්වභාවය මූලික කරගෙන තමයි මූලික කමඨහන ලබා දෙන්නේ. ඒකට එහෙම දුවන එක නෙමෙයි කරන්නේ. මේ දැන් මෙතන මේ වෙලාවේ ඔබට සජීවී බවක් දැනෙනවානේ ඔබ කියලා. මේ වෙලාවේ ඔබට දැනෙනවා මේ මම ඉන්නවා වගේ හැඟීම. මම ඉන්නවා වගේ දැනෙන හැඟීම ඒ දැනෙන හැඟීම දිහා බලාගෙන ඉන්න එකක් තමයි කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම භාවනාව කියලා කියන්නේ නිකන් ඉන්න එක. දැන් නිකන් ඉන්න බැරි හින්දා තමයි අපි එක එක විදිහට මේ නිකන් ඉන්න ක්‍රමවේද හඳුන්වලා දෙන්නේ. ඒ සාමාන්‍ය නිකන් ඉන්න බෑනේ. නිකන් ඉන්නකොට එක්ක මොකක් හරි දිහා බල ඉන්නවා, ඔළුව කහ කහ ඉන්නවා, නියම සුද්ධ කර කර ඉන්නවා. මේ එක විදිහකට ඉන්න බෑ. එක ෆෝන් එකක් දිහා බල ඉන්නවා, නැත්නම් ඕපදූපයක් වල ඉන්නවා. දැන් මේ නිකන් ඉන්න පුරුදු කරන ක්‍රමවේදයක් නේ. මේ නිකන් ඉන්නවා කියන එක හරිම ගැඹුරු කතාවක්. දැන් භාවනාව සාමාන්‍යයෙන් අපි ආරම්භයේදී කියලා දෙනවා තමන්ගේ ශරීරයට අවධානය යොමු කරන්න කියලා. කායානුපස්සනා ක්‍රමවේදයේ තමන්ගේ ශරීරය තමන්ට දැනෙනවා තමන්ගේ ශරීරය ඔය පොළවට තද වෙලා තියෙන දැනීම ඔය පොළවට තද වෙලා තියෙන දැනීමට අවධානය තියාගෙන ඉන්න. මුළු ශරීරයම දැනීම. يعني ඔයගොල්ලෝ අහලා ඇති ඉතින් අර නිවන නිර්වාණය අවබෝධ කරගන්න තියෙන්නේ තමන්ගේ ශරීරයෙන්මයි කියලා. මේ දිස්සෙන් ලෝභ ධාතුව තියෙන්නේ බඹයක් පමණ වූ ශරීරය තුල කියලා. නිර්වාණය අවබෝධ කරගන්න තියෙන්නේ බඹයක් පමණ වූ ශරීරය තුලින් කියලා. එතකොට මෙන්න මේ ක්‍රමවේදය තමයි අපි මෙතන උපයෝගී කරගන්නේ. තමන්ගේ ශරීරයත් එක්කම වැඩ වාසය කරනවා. දැන් එතකොට අහල පහල දේවල් මේ මොනවාද වෙන්නේ මොකක්ද අතර වෙන්නේ ඒව මෙව නෙවෙයි හැමතිස්සෙම තමන්ගේ සිහිය තියාගන්න තමන්ගේ ශරීරයට සිහිය තියාගත්තට පස්සේ ඔබට දැනෙන්න ගන්න ඔබේ හුස්ම රැල්ල. ඔය එහෙම බලනකම් ඔබ පේන්නේ නැහැ. අර වෙන කොහේ හරි බලනකොට වෙන අතන මොකද්ද වෙන්නේ කියලා බලනකොට කාගේ හරි ඕපදූපයක් හොයනකොට ෆෝන් එක දිහා බලන් ඉන්නකොට
මේ තමන්ගේ ශරීරය දැනෙන්නේ නැහැ. එතකොට තමන්ගේ ශරීරයට අවධානය යොමු කරාම ශරීරයේ අවධානය තුල මොනවද ඔබට දැනෙන්නේ කියලා බලන්න. හුස්ම රැල්ල දැනෙන්න පුළුවන්. ඊට පස්සේ දාඩිය දැන් දාඩිය දාලා තියෙන වෙලාවක නම් දාඩිය ගලනවා දැනෙන්න පුළුවන්. සීතල රස්නේ ගතිය දැනෙන්න පුළුවන්. විවිධාකාරයේ දැනීම් කකුල රිදෙනවා මේ කකුල කසනවා අත කසනවා වගේ දැනීම් දැනෙන්න පුළුවන්. එතකොට මේ හැම දැනීමක්ම මේ වෙලාවේ සිද්ධ වෙන බව දැනුවත් වෙන්න. දැන් බාහිරයට යොමු වෙන 100ක් නෙමෙයි තියෙන්නේ තමන්ගේ ශරීරයට තමයි 100 මේ යොමු කරවන්නේ. මේක තමයි ප්‍රධානම දේ. එතකොට මෙතන ඉඳන් අපි සක්මණෙන් පටන් ගමු. සක්මන් භාවනාව කියලා කරන දේ දැන් සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට ගමුකෝ හාමුදුරුවෝ වඩින එකයි ඔබ ඇවිදින එකේ තියෙන වෙනස මොකක්ද? අලුත් කට්ටිය උත්තර දෙන්න පරණ කට්ටිය පැනගෙන උත්තර. අලුත් කට්ටිය කියන්න බලන්න. හාමුදුරුවෝ වඩිනවා කියන එකේ ඕගොල්ලෝ ඇවිදිනවා කියන එකේ වෙනස මොකක්ද? හාමුදුරුවෝ වළඳනවා කියන එකේ ඕගොල්ලෝ කෑම කනවා කියන එකේ වෙනස මොකක්ද? හාමුදුරුවෝ සතපෙනවා කියන එකේ ඕගොල්ලෝ නිදියනවා කියන එකේ වෙනස මොකක්ද? මොකක්ද? දෙකම එකක්ද? සිහිය. හරියට. එතකොට දැන් අපේ භාවනාව කියලා ගත්තාම ඉඳගෙන ඉන්න එකවත් ඇවිදින එකවත් නෙමෙයි භාවනාව. මේ ඉරියව් හතරක් තියෙනවානේ. දැන් ඔය ඉන්නේ ඉරියව්වක. වාඩි වෙලා ඉන්නේ ඉරියව්ව. ඊට පස්සේ හිටගෙන ඉන්නේ ඉරියව්ව. ඊට පස්සේ ඇවිදින ඉරියව්ව. සහ නිින්දට යන ඉරියව්ව. ඔන්න ඔය ඉරියව් හතරක් තියෙනවා. එතකොට ඔය ඉරියව් හතර තුල මේ දැන් වෙන්නේ මොකක්ද කියලා සිහියෙන් බලන් ඉන්නවා නම් ඒක තමයි භාවනාව කියලා කියන්නේ. මේ වෙලාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බලන් ඉන්න. හැබැයි හොඳට මතක තියාගන්න ඔබ මේ ඉගෙනගත්ත දැනුම් පද්ධති මේ වර්තමාන මොහොතේට අදාළ කරගන්න එපා. දැනුම ඔක්කොම දැන් පැත්තකින් තියන්න ඕන. ඉගෙනගෙන තියෙනේවා ධර්මය ගැන දන්නේවා ලෝකයේ පිළිබඳව දන්නේවා ඊට ඔබට රැකියාවේ තියෙන ප්‍රශ්න, ගෙවල් වල තියෙන ප්‍රශ්න, සමාජයේ ආර්ථිකයේ දේශපාලනයේ ඔය තියෙන එකී නොකී සියලුම දත්ත පද්ධති. සියලුම දේවල්, දන්න දේවල් සියල්ල පැත්තකින් තියන්න. පැත්තකින් තියලා මේ වර්තමාන මොහොතේ මේ මොහොතේ දැනෙමින් පවතින දේ. මේ දැනෙමින් පවතින දේට විතරක් අවධානය යොමු කරන්න. ඒක තමයි භාවනාව. ඒක තමයි සිහිය වැඩි වීම කියන්නේ. එතකොට දැන් අතීතය ගැන ඔබට සිහිපත් වෙනවා නම් දැන් එකපාරටම මෙම භාවනාවේ වුණා ගමන් හරි දෙන්නම් බැටේ කියලා වාඩි වුණාට ඔක කරගන්න බෑනේ. අපි පහනුනේ දෙන්නම් බැටේ කියලා තමයි. දෙන්නම් මෙදාපාර නිවන් දැකලා මිසක් යන්නේ නැහැ කියලා තමයි මේ උනේ. ඉතින් අපි මාර්ගයට අවතීර්ණ උනේ. අයියෝ ඔක මොකක්ද අපි කරන්නම් කියලා. ඒ වුණාට එහෙම දැන් පාරායන්කයක් තුල දැන් මෙහෙම නිකන් ඉන්නකොට තේරෙනවා. මෙහෙම ඉන්න බෑ. හිත දුවනවා. අතීතයට දුවනවා, අනාගතයට දුවනවා. එක එක දේවල් මතක් කරනවා. අතීතයේ දේවල් මතක් කරනවා, අනාගතේ ප්ලෑන් කරනවා, සැලසුම් කරනවා. එතකොට මේකට හිත නරක කරගන්න එපා. මොකද ඔබ ඒ අතීත අනාගත තුල ගමන් කරන වෙලාවෙත් ඉන්නේ මේ මොහොතම තමයි. ඔබ ඉන්නේ කොහොමද මේ මොහොතම තමයි. ඔබ අතීතයේ හිටියේ නැහැ. ඔබ අනාගතයට යන්නෙත් නැහැ. ඔබ හැම තිස්සෙම ඉන්නේ මේ මොහොතේ තමයි. ඒකට හේතුව දැන් ඔබ නිකමට හිතන්න අද උදේ පාන්දර නැගිටලා ඔබ මොකක්ද කළේ කියලා එක එක්කෙනාට එක එක අත්දැකීම් වලින් මතක් කරගන්න. උදේ පාන්දර නැගිට ගාම මොකද කළේ? ඇඳට වෙලා ෆෝන් එක ගත්තා.
ඊට පස්සේ ඇවිදගෙන ගියා දාත් නැහැ. ඔය වගේ දේවල් ටික මතක් වෙනවනේ දැන්. මතක් වෙනවනේ. දැන් ඔය බලන්න ඒක මතක් වෙන්නේ මේ දැන් සිතුවිල්ලක් ඇතුලේනේ. ඔබේ අතීතයේ එතකොට තියෙන්නේ මේ දැන් මේ මොහොතේ. මේ මොහොතේ සිතුවිල්ලක් ඇතුලේ තමයි අතීතය තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ මේ මොහොතේ ඉන්නේ. අනාගතය සැලසුම් කරන්න දැන් ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? අද රැයට උයලා මොනවාද උයන්නේ? අද රැයට එක්කෝ නොකානොවි ඉන්නවා. දැන් ඒක තාම සැලසුම් කළත් නැතුව අද රැයට මොනවද කන්නේ කියලා. දැන් මොකද දැන් මේ ප්‍රශ්න දාපුවා දැන් ඒක කල්පනා කරනවා. දැන් බලන්න ඒක ඒ සිතුවිල්ල පහළ වෙන්නේ මේ දැන් මේ මොහොතේ. එතකොට මේ දැන් මේ මොහොත තමයි ඔබේ අතීතයේ තියෙන්නේ. මේ දැන් මේ මොහොත තමයි අනාගතයේ තියෙන්නේ. එතකොට මේ වෙලාවේ ඔබට ඇඟට රසණයක් දැනෙනවා නම් සීතලක් දැනෙනවා නම් උලගක් ඇඟේ වදිනවා නම් කකුලේ කොහේ හරි වේදනාවක් දැනෙනවා නම් ඒක මේ දැන් මේ මොහොතේ සිතුවිල්ලක්. මේ දැන් මේ මොහොතේ එන එක. එතකොට ඔබ හැමතිස්සෙම ඉන්න මේ දැන් මේ මොහොත තමයි. මේ මෙතන. ඕක අමුතුවෙන් දැන් මේ කරන්න දෙයක් නෙවෙයි. සිහිය භාවනාව කියලා කියන්නේ මේ දැන් මේ මොහොතේ ඉන්න බව දැන ගැනීම. එච්චරයි. හරි සරලයි. මේක ලොකු කතන්දරයක් නෙවෙයි. ඔබ මේ දැන් මේ මොහොතේ ඉන්න බව දැන ගැනීම. ඔබ අතීතේ ඔය මොකක් හරි ගැන දුක් වෙවි කල්පනා කර කර ඉන්න වෙලාවේ ඔබට හිතුණොත් මේ දැන් මේ මොහොතේ සිතුවිල්ලගෙන මේ අතීතේ තියෙන්නේ කියලා. අන්න ඒකට කියනවා සිහිය කියලා. ඔබ අනාගතය ගැන සැලසුම් කර කර ඉන්නකොට ඔබට එකපාරටම සිහියට ආවොත් එහෙම මේ අනාගතයේ සැලසුම් වෙන්නේ මේ දැන් මේ මොහොතේ කියලා. අන්න ඒකට කියනවා සිහිය කියලා. එතකොට ඔබට යම්කිසි වේදනාවක් ඇඟට රසණයක් සීතලක් ගතියක් මොකක් හරි ශරීරයට දැනෙන දැනීමක් ප්‍රකට වෙද්දී ඒක මේ මොහොතේ සිද්ධ වෙන්නක් බව දැනුණා. ඒකට කියනවා සිහිය කියලා. එතකොට සිහිය කියලා කියන්නේ හැමතිස්සෙම මේ දැන් මේ මොහොතේ ඉන්න බව දැන ගැනීමයි. මේ දැන් මේ මොහොතේ ඉන්න බව දැන ගැනීම තමයි සිහිය කියලා කියන්නේ. ඒක කොහොමද ඉන්න මේ දැන් මේ මොහොතේනේ? මේක දැන් කරන්න දින දැනුවත් වෙන එක විතරයි. වෙන මොකුත් නැහැ. බලන්න කොච්චර සරලද කියලා මේ භාවනාව. දැනුවත් වෙන්න විතරයි තියෙන්නේ. මේ වර්තමාන මොහොතට අවදි වෙනවා. වර්තමාන මොහොතට සිහියෙන් ඉන්නවා. මේ දැන් වෙන්නේ මොකද්ද කියන දැනීමට අවධානය යොමු වෙනවා. හරි සරල දෙයක්. එතකොට දැන් මේක දැන් කල්පනා කර කර ඉන්න ඕනේ නෑ. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කිය නැත්තම් ඉදිවිසෝ ගාතාව කිය නැත්තම් මොකක් හරි මරණානුස්සතිය, අසුභානුස්සතිය මොකක් හරි ක්‍රමවේදයක් මේ හිත ඉන්න ඕනේ නෑ දැන් මේක. ඒ සතර කමටහන් මේ කියන්නේ වෙනම ක්‍රමවේදයක්. ඒක අපි වෙලාවකින් කතා කරමු. මේකෙදි දැන් සිහිය පවත්වනවා කියලා කියන්නේ මේ දැන් වෙන දේ හඳුනා ගැනීම. එතකොට තමන්ගේ කයට අවධානය තිබ්බහම හුස්ම දැනීම. හුස්ම ගන්නවා දැන් ආනාපාන සති පබ්බේ කියලා ගත්තොත් ආනාපාන සතිය තුල සිහිය පවත්වනවා කියලා ගත්තොත් අපි එතන අමුතුවෙන් හුස්ම ගන්න යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අර අඟුලිමාල තේ බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද කිව්වේ? මම නතර වී සිටින්නේ ඔබත් නවතින්නේ කියලා. අන්න දැන් ඒක තමයි අපි දැන් මේ කරන්න ආරයි. දැන් බුදුහාමුදුරුවෝ වඩින ගමන් කියනවා නතර වෙලා. දැන් මේ නතර වීම තියෙන්නේ හිතත් එක්ක දිගට යෑම නෙමෙයි. දැන් අඟුලිමාල ඒ වෙලාවේ හිතත් එක්ක යනවා. හිතත් එක්ක ගහගෙන යනවා. නතර වෙලා කියලා කියන්නේ හිතත් එක්ක ගහගෙන යන එක නෙමෙයි. නතර වුණාට පස්සේ තමයි ගහගෙන යන හිත මේන්නේ. මුලින්ම ඒකට නතර වෙන්නේ. නතර වෙනවා කියලා කියන්නේ
කකුල් දෙක තද කරගෙන දත් මිටි ගාගෙන මෙහෙම ඉන්න එකට නෙමෙයි. නතර වෙලා කියලා කියන්නේ ඔබ සක්මන් කරනවා ගමකෝ. සක්මන් කරද්දී ඒ සක්මන වෙන විදිහ දිහා බලන් ඉන්නවා. දැන් අපි ඕන උදාහරණයක් ගමු. කවුද අපිට සක්මනේ කියලා දෙන්න මේ ඉදිරිපත් වෙන්නේ? කවුරු හරි පිළිමි කෙනෙක් හරි ගහන කෙනෙක් හරි ඉන්නකොටක් ගාලා ඉන්නත්. සක්මන් කරන විදිය කියලා දෙන්න. අනිත් කට්ටියට සුබ සිද්ධිය උදෙසා කවුරු හරි කෙනෙක් අලුත් එකෙක් හරි. දැන් ඔබතුමා පොඩ්ඩක් සාමාන්‍යයෙන් ඇවිදින විදියට ඇවිදින්නකෝ. අතන දොර ගාවට ගිහිල්ලා ආයෙ මේ පැත්තට ඇවිදගෙන. හරි. දැන් මොනවාද දැනුනේ? ඈ? නෑ සාමාන්‍යයෙන් ඔබ ඇවිදිද්දී මොකක් හරි කල්පනා කරගෙන ඇවිදින්නේ. මොකක් හරි දිහා ඔය මොකක් හරි හිතන්නකො දැන් මේ ආරාමයේදී කොච්චර ඇවිද්දාද? එතකොට ඔය කකුලේ දැඩින් එක්ක නෙමෙයි. වෙන කල්පනා නේ ලස්සනයි මේ ආරාමය. හැම තැනම කටුකොල්ලේ ආයක් බලන්නකො නේ. ඔහොමනේ ඇවිදින්නේ කකුල් දෙක නඩ ඔය. ඔටෝමැටිකලි දුවනවා කකුල් දෙක. රන් වෙනවා. හුස්ම ඔටෝමැටිකලි ගැටෙනවා. ඇස් පිල්ලම් ඔටෝමැටිකලි ගහනවා. ඔබ ඉන්නේ ඔබ දුවවල. අර ඒ බල මෙහෙ බල එහෙමනේ. ඔන්න දැන් අපි කියනවා ඔබේ කයට අවධානය තියාගෙන දැන් එහෙම බලන්නේ කියෝ ඉන්නේ නැහැ කාත් එක්කවත් කතා බහ කරන්නේ නැහැ. ඔබේ ශරීරයට අවධානය තියාගෙන හැමදේම කරන්න කියලා. හැමදේම ඉඳගෙන හිටියත්, නිදාගෙන හිටියත්, ඇවිද්දත්, වාඩි වෙලා හිටියත් ඔබේ ශරීරයට හිත තියාගන්න. දැන් එහෙම ඔබේ ශරීරයට හිත තියාගෙන ඔබ ඇවිදගෙන යන්න. හරි. දැන් මොනවද දැන්? දැන් අඩි බදල් දැන්. හරි. දැන් තේරුණාද? භාවනා කරද්දී භාවනාව කියලා කියන්නේ එහෙම යන එකක් නෙවෙයි. මේ දැන් මෙතන මේ මොහොතේ සිද්ධ වෙන දේ දැන ගැනීම. එතකොට මේක දැනගන්න පොඩි ටෙක්නික් තියෙනවා. අමුතු ක්‍රමවේදයක් මේක. දැන් ඔබ සංසාරේ කොච්චරනම් ඇවිදලා නැද්ද? අපේ අම්මලා කිලෝමීටර ගණන් දවසකට ඇවිදිනවනේ. මේ කුස්සියෙන් කාලේට ආයි කුස්සියට ආයි කොළට ආයි කඩේට මේ කකුල් දෙක ඔටෝමැටිකලි වැඩනේ. උදේ පාන්දර දත් මදින්න ගියාට පස්සේ මේ දත් ටික මදින්නේ කවුද? මේ අත කවුද මේ හොල්ලන්නේ? දැන් කෑම කන්න ගියාම දැන් ඔය ටීවී බල රාඩ මේ කෑම කනවනේ. මේ මොනවද බලන්න ආට්ටි? මොකද බලන්න ආට්ටි? කෑම බලන්න ආට්ටි. නාට්‍ය බලවල නෙමෙයිද කෑම කන්නේ? අවන්නේ වැද්දෙන්න බා මාත් එහෙම තමයි ඉස්සර. අකුරට යන වෙලාව. පාට කුරුල්ල. හරි දැන් ඔය පාට කුරුල්ල බලන ගමන් කෑම කනවනේ. ඔන්න බලන්න ඔයගලන්ට එළදී මේ පාට කුරුල්ල දිහා බලයි පාට කුරුල්ල කියන පාට කුරුල්ල නෑ නේ කියන්නේ. මිනිස්සුනේ ඉන්නේ. මිනිස්සු කියලා මොකක් හරි තල්න චිත්‍රයන්නේ තියෙන්නේ. හරි ඒක අපි වෙනවා. කරමු. මේ දැන් කෑම එක අනනවම දැන් අනනවනේ. දැන් පාට කුරුල්ල එකේ කවුද චරිත මම දන්නේ නැහැ නාටි. කවුද ඉන්නේ? එකේ කියන නම කියන්නේ ඒක ඉන්නේ. නම් මතක කවන්න හරියයි. දැන් කවුරු හරි පාට කුරුල්ල එකේ ඉන්නවනේ දැන් ඔයගොල්ලන් හිත්ගත්ත චරිතයක්. අනේ යා හරි කරුණාවන්තයි. නැත්තම් හරි ඡායා මාරු ප්‍රේමණීයයි.
එහෙම හදවත වැඩිච්ච චරිතයක් ඇතිනේ. අර දැන් එයා එද්දි එන වාසී වෙලා දැන් මොකද දැන් බත් අනනවා. ඊට පස්සේ දැන් බත් අනනවා මේ කට ළඟට ලං වෙනවා දැන් බත් කට අනලා දැන් මේ වෑන්ජනේ අරගෙන අර කරගෙන මේක අරගෙන දැන් දන්නේ නැහැ. ඇනිලා. දැන් කට ළඟට ලං වෙද්දි කටත් අරිනවා. කටත් ඇරලා එම හපහප ගිල්ල ගම හපහප ගිල්ල ගම මොන දැන් උගරෙන් පල්ලයක් ගෑනවා ආයෙ අරනවා. මාළු කෑල්ලක් බිත්තර කෑල්ලක් තියෙනවා නම් ඒකටත් යනවා අත. ඒකත් ගිහලා ආයෙ අරනවා. දැන් ඔබ ඉන්නේ ටීවී එකේ. දැන් කවුද මේ බත් කන්නේ? කවුද ඔබට බත් කවන්නේ? තේරුණා? දැන් බලන්න දැන් චුල්ලපන්දක හාමුදුරුවෝ රෙදි කෑල්ලක් අතුල්ලලා රජහරණන් කියලා පිළිමැදලා ඉර්ධි ප්‍රාතිහාරත් සමග හරියක් ඵලයටපත් වෙනවානේ. මොකක් අතුල්ලලාද? රෙදි කෑල්ල. දැන් අපේ අම්මලා කොච්චරක් රෙදි අතුල්ලනවා. ඔය රෙදි අතුල්ලනවානේ. දැන් මේ සන්ලයිට් ගන්නවා අරව ගාලා මෙව ගාලා රෙදි අතුල්ලනවානේ. ඇයි මේ තාම සංසාරේ? ඉතින් මේ චුල්ලපන්දක හාමුදුරුවෝ රෙදි කෑල්ලක් ඇතිල්ලුවා. ඔබත් රෙදි අතුල්ලනවා. චුල්ලපන්දක හාමුදුරුවෝ සුදු රෙදි කඩක් අතුල් ඉන්නකොට ඒ සුදු රෙදි කඩ කඩු වුණා. ඔබ කඩු වෙච්ච රෙදි කෑල්ල අතුල්ලනකොට සුදු වෙනවා. දෙක එකයි. මොකක්ද කොතන හරි අවුලක් තියෙනවා. මොකක්ද අවුල? සිහිය නැහැ. සිහිය නැහැ. තේරුණාද? මේ සිහිය කියන එක මොකක්ද කියන්නේ? හරි සරලයි මේ. ලොකු කතන්දරයක් නෙමෙයි. එතකොට මේ සිහිය කියන එක දැන් එතකොට දැන් ඔබ රෙදි හොදන වෙලාවට රෙදි අතුල්ලන වෙලාවට මොකද වෙන්නේ? දැන් ඔය මටත් එයත් එකේ කියනවා අපේ අම්මත් රෙදි හොදන කාලේ. දැන් ඔය රෙදි මේ අතුල් හොද ඉන්න වෙලාවේ පොන්දක් මෙහෙම අමාරුයි මෙහෙම කරගෙන බම්බෝකුත් තියාගෙන මෙහෙම කර ඉන්නවා. ඊට පස්සේ ඉතින් මේ ගෙදර ඉන්න පුතන්ඩියා හරි දෝණියන්ට හරි රෙදි ලොට් එකක් ගෙනත් දෙනවා දැන්. එතකොට මොකද වෙන්නේ? ෂා නියමයි දෙන්න දෝනි කියලා ඉන්නවද? මොකද වෙන්නේ එතකොට? එතකොට මොකද වෙන්නේ ඔබට? දැන් ඔබේ අත්දැකීම් බලන්න කල්පනා. කේන්ති යනවානේ හැමදාම කියනවා ගොඩ ගහගන්න එපා කියලා මං එපා මේව හොදන්න. කුමාරියාමි වගේ ඉන්නවා මෙතන. ඕවනේ කියන්නේ. දැන් බලන්න ඔබ සිහියෙන් ඉන්නවා නම් සිහියෙන් ඔබ ආර ගවේෂණයක් ආර පරිශ්‍රණයක් කියලා කියන්නේ සිහියට. එතකොට ඔබ මේ සිහියෙන් ඉන්නවනම් දැන් හිතන්නකො දැන් මේක දැන් මේ කෝප්පේ මම මෙහෙම උස්සනවා. හරි දැන් මේ බිම තියෙන එක ඔන්න දැන් මම මෙහෙම උස්සනවා. එතකොට ඒක ආර ගවේෂණය. ඊට පස්සේ ආයෙ බිම තියලා ආයෙ මෙහෙම අතහැරලා ආයෙ මෙහෙම උස්සනවා. ඔන්න එතකොට මට මොනවද දැනෙන්නේ? මේ තද වෙලා තියෙන ගතිය මේ කෝප්පේ අතට හවු වෙලා තියෙන ගතිය නේ ඊට පස්සේ මේ කෝප්පේ බාර ඊට පස්සේ මේක ආයෙ බිමින් දීලා ආයෙ මේ මතයලා ආයෙ මේ මුස් එතකොට මේක කරන්න ආසයිනේ මේකට ආරගවේෂණය කියන්නේ එතකොට තේරෙනවද ඔබ සිහියෙන් ඉන්නවා නම් ඔබ රෙදි හොදන්න ආසයි කියන්නේ අර රෙදි හොදා අර මාන්දාගලා තියෙනවා මේ හරි ආසාවෙන් රෙදි හොදන එකම එක්කෙනයි දැකලා තියෙන්නේ හරි ආසාවෙන් රෙදි හොදනවා කවුද? දන්නවා දැන් ඔය වනහලා තියෙනවා සන්ලයිට් ඇඩ් එකේ අක්කා. සන්ලයිට් ඇඩ් එකේ අක්කා මේ පියාඹනවා රෙදිත් එක්ක. දේදුරු පායනවා නටනවා රෙදි හොදලා තියෙන සතුට. නාටනවා මේ සින්දු කියනවා මේම සුවඳ බලනවා කියලා. කැමති නැත්නම් එහෙම රෙදි හොදන්න.
මේ සති මාත්‍රාව ඔබට ලැබුණට පස්සේ සන්ලයිට් එකේ අක්කා වගේ වෙනවා. සන්ලයිට් එකේ අක්කා නම් බොරුවටනේ. එයා ඒ අක්කා ඉතින් සල්ලි වලට නිනා වෙන්නේ. කැමරාවක් ඉස්සරහනේ. දැන් මේක මේ කාටවත් පේන්න හිනා වෙන්න ඕනේ නැහැ. තමාටම හිනා යනවා ඉතින්. සිහිය කියන එක හම්බුනද අපි ඊයේත් අපි කිව්වේ අලුත් කට්ටියට මේ ඔබට දෙන්නේ සෙල්ලම් බඩුවක්. කියන්නේ මෙච්චර කල් හිත ඔබත් එක කරපු සෙල්ලම දැන් අවසන්. දැන් හිතට නටන්න තියලා ඔබ හැමදාම මේ සෙල්ලම් බඩුව දාලා බලනවා. මේක කළාම මොකද වෙන්නේ? මේ වෙලාවේ මොකද වෙන්නේ? එතකොට ඔබට මේ හිත මෙච්චර කල් ඔබට දාපු වෙට්ටු ටික, වංගු ටික, මායාකාරී සට කපට මායාකාරී ගති ටික සියල්ලම මේකට ගන්න. දැන් එතකොට මේක තමයි දැන් 100 පිළිබඳ මම හිතන්නේ දැන් දන්නවා. දැන් තේරෙනවනේ. දැන් මේ 100ෙන් කරනකොට දැන් හැමතිස්සම වැඩක් කරද්දී, දාන ගනිද්දී, සක්මන් කරද්දී, ඇවිදිද්දී, ඊට පස්සේ ඉඳගෙන ඉඳද්දී, නිින්දට යද්දී, නිින්ද යන විදිය දන්නේ නැහැනේ. විදා ගන්න විදිය දන්නේ නැහැ නේද? නිින්ද යන්නේ කොහොමද කියලා. ඒක ඔටෝමැටිකලි වෙන එකක් නේ. එතකොට මේ 100 තියෙද්දි නිින්ද යන විදිය මොනවද පේන්න ගන්න. නිින්ද ඒ කියන්නේ අපිව අවසීයට පත් කරලා ඉවරලා නිදි කරවලා අපිට හීනක් පෙන්නනවානේ. හීන ඇතුළෙත් අපි බය වෙනවානේ. හීන ඇතුළෙත් අපි ඒක ඇතුළෙත් ඒ කියන්නේ අපිව මඩවනවා මාර වැඩවිල්ලක් හිත. බලන්නකො. එයා මාර පන්න එකක් කමෙන් ගන්න. 100 දින්දාගෙන. එයා හීන ඇතුලේ ගෙනල්ලා එක ඒවා පෙන්නලා බය කරවලුවලා අපි කෑ ගහගෙන නැගිටලා ඊට පස්සේ උදේ පාන්දර නැගිටලා මලගේ යාතිය ප්‍රාණකාරයෙක් එහෙම දැක්කොත් එහෙම එයාට දානෙකුත් දෙන්න. අර හීනෙන් දැන්. මාර නැටවිල්ලක් නටවන්නේ සමහර දේවල් මේ කෑම එකක් තියෙනවා ඒක කන්නම කියනවා. ඊට පස්සේ කෑවට පස්සේ කියනවා ඉල්ම කෑලේ කියලා. එහෙම එකක් නෙමෙයි හිත කරන්නේ. එයාම කියනවා ඒක කරන්න කියලා. ඒක කරාට පස්සේ එයාම කියනවා මේක කළේ කියලා. බලන්න මාර මැඩවිල්ලක් මඩවන්නේ දැන් ඇතිනේ මැඩුණා. දැන් ඇතිනේ. දැන් ඇති හොඳටම. දැන් දෙන්නම් උඹට වැටේ කියලා සිහිය ගන්න අතට. සිහිය අරගෙන එයා කරන්නේ මොකක්ද කියලා හොඳ අවධානයෙන් බලන්න. දැන් මේක මේ ඔබේම හිත දිහා බලන් ඉන්න, ඔබේම කය දිහා බලන් ඉන්න ක්‍රමවේදය. සිහි. දැන් සක්මන් කරන විදිය අපි කියලා දුන්නා. දැන් සක්මන් කරද්දී පොඩි පොයින්ට්ස් ටිකක් තියෙනවා. දැන් මුලින් බෝරින් ගතියක් එනවනේ. දැන් සාමාන්‍ය පළවෙනි දවසේ ඉඳන් පොඩ්ඩක් අවුලක් නැහැ. අමුතු එකක් වගේ අලුතෙන් කරන ළමෙක් වගේ නිකන් එක වාට්ටම මේ මවුසෙන් එළියට ඇවිල්ලා ටික දවසක් ගියන් ඉඳලා එකපාරට එළියට ආවා වගේ නිකන් ආස දැක්කම වාව් ආස වගේ එකක් එනවා. දැන් ආස දිහා බලන්නෙත් නැහැනේ. නිකන් ඇවිදින ගමන්වත් බලන්නේ නැහැනේ. ආසාද මොන පාටද කියලාවත් බලන්නේ නැහැනේ. ඒ වගේ එකක් එනවා පස්සේ. මේ ඒ හින්දා පොඩි ටෙක්නික් ටිකක් තියාගන්න හිතේ බලන්න මේ යටිපතුලේ මොන හරියද පොළවේ මුලින්ම වදින්න. යටිපතුලේ මොන හරියද අවසානයේ එස වෙන්නේ. එක කකුලක් ඉස්සෙද්දී අනිත් කකුලට සම්පූර්ණ බර වැටෙනවා. ඒ කියන්නේ තනි කකුලෙන් ඉන්නවා අපි එක වෙලාවක. ඊට පස්සේ මේ කකුල පය දින විදිහටද දකුණු කකුල පය දින විදිහටද වම් කකුල පය දියන්නේ. නැත්නම් මොකක් කර බකලයක් තියෙනවා. ඔය බකල් ගතියක් තේනවා ඈ. ඔය හොඳට භාවනා කරගෙන යද්දි මේ ඇත්තටම අපි මේ කෙලින් ඇවිදිනවා කියලා හිතුවට ඇත්තටම අපි නිකන් කකුල බකල් කකුල නිකන් කකුල බකල් කකුල ඔහොම තමයි ඇවිදින්නේ. බලන්න 100 නැති හින්දා ඒක මේන්නේ. හොඳ 100න් බැලුවොත් ඒවා බකල් කකුල නිකන් කකුල බකල් කකුල ඔහොම තමයි ඇවිදින්නේ. ඔබටම hina යනවා මේ මායාවේ හැටි. ඔබ ඇත්තටම මේ කල්පනා කර ඇවිත්තට මේ කකුල යන විදිය. දැන් සරප්පු සමහරුගේ සරප්පු වල ගෙවෙන පැති තියෙනවානේ. සමහරුගේ මේ ඉස්සරහා මේ ඇඟිලි තියෙන තැනින් ගෙවෙන.
සමහරුන්ගේ යටි මේ විලුඹ පැත්තෙන් ගෙවෙනවා. දැන් මේ හොඳට සක්මන් භාවනාව කරගෙන යද්දී ඇයි එහෙම වෙන්නේ කියලා බලන්න. ඒ කියන්නේ වැඩිපුර තද වෙන තැන එතන. හැමෝගෙම ඒ කියන්නේ මෙයාගේ විලුඹ මේ ගෙවෙනවා නම් අනිත් කෙනාගේ ඇඟිලි ගෙවෙන්නේ. ඇඟිලි පැත්ත. එක එක්කෙනාට ආවේනික ක්‍රමවේදී අරය විදිහට නෙමෙයි මම විදිහට. ඔබට ක්‍රම ඒ කියන්නේ මේ කියන්නේ මේ ෆින්ගර් පින්ට් එක. විශ්වයේ එක්කෙනෙක්ට මේ ෆින්ගර් පින්ට් එක දෙන්නේ. මේකට සම කරන්න බෑනේ කාටවත්. ඒ වගේ ඔබට අනන්‍ය වූ ඔබටම ආවේනික වූ ලක්ෂණ තියෙනවා. එතකොට ආරයගෙන් ඉගෙන ගන්න බෑ. කවුරු හරි කියන එකක් අහගෙන ඉඳලා ඒක මේ විදියයි කියලා හිතන්න බෑ. එහෙනම් දැන් භාවනාවට එද්දී මෙන්න මේ ලක්ෂණ ටික අඳුන ගන්න. ඔබට මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන කාරණා. මේ වර්තමාන මොහොතේ මොකද්ද සිද්ධ වෙන්නේ කියන්නේ. හොඳයි. ඒතර සක්මනත් හරි එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරන විදියත් හරි. දැන් පරයන්ක භාවනාව. පරයන්ක භාවනාව කියන එක කොන්ද ගෙලින් තියාගන්න. දැන් කොහෙටවත් හේතු වෙන්නේ නැතුව දැන් ඔය ඉන්නවා වගේ හොඳයි. මේ ඉන්නවා වගේ ඉන්න කොහෙටවත් කොන්ද හේතු කරන්න එපා. මොකද කොන්ද හේතු කළොත් එහෙම ඒක නිවැරදි ක්‍රමවේදයක් නෙමෙයි. පස්සේ ශරීරයට අර මේ දුවන්න වෙනවා ක්ලිනික්. කොන්ද පත්තු වදින්න වෙනවා, බෙල්ල ඇමිට් වෙනවා, එක එක දේවල් වෙනවා. ඒ හින්දා කොන්ද ගෙලින් තියාගන්න හැමතිස්සම කොන්ද ගෙලින් තියාගෙන හිත කොන්ද يعني තමන්ගේ කොන්ද ගෙලින් නෑ වගේ දැනෙනවා නම් මේ කොන්දේ මුල එතනට සිහිය තියාගන්න. එතන පොඩ්ඩක් සිහිය තියන් ඉන්නකොට නිකම්ම දුන්නා වගේ ඇදිලා එනවා කොන්ද. මේ කොන්දේ යටම තැන කසේරුකව පටන් ගන්න තැන අන්න එතනට අවධානය තියන් ටික වෙලාවක් හිටියම කොන්ද ගානට ගෙලින් යනවා. ඊට පස්සේ එතන එහෙම ඉඳලා දැන් බුදුරජාණන් වහන්සේ උනත් අපිට මේ සූත්‍ර දේශනාවේ දේශනා කරන්නේ උජුංකාය වනිදාය. මේ කෙලින් ශරීරයෙන් හිටව ගන්න. කෙලින් තියාගෙන උජුංකාය ශරීරය ඍජු කරගන්න. ඊට පස්සේ සතින් උපට්ඨ පෙත්තා. ඒ කියන්නේ සිහිය ඉදිරියෙන් තියාගන්න. ශරීරයේ කොන්ද කෙලින් තියාගෙන ශරීරය ඍජු කරගෙන සිහිය ඉදිරියෙන් තියාගන්න. ඔන්න ඔක තමයි පරයන්ක භාවනාව කියලා කියන්නේ. සිහිය තියාගෙන දැන් මෙහෙම බලාගෙන ඉන්න. එතකොට ආධුනික යෝගාවචරයට පුළුවන් හුස්ම රැල්ල දිහා බලන්න. මේ හුස්ම රැල්ල දිහා බලන් ඉන්නකොට අමුතුවෙන් හුස්ම ගන්න යන්න ඕනේ නැහැ. දැන් අර අපි කිව්වේ අර කෑම කන එකේ සිහිය පවත්තන්න. මේ කෑම කන දිහා බලන් ඉන්න. රස පිනා යන විදිය බලන් ඉන්න. ඒ වගේ. එතකොට හුස්ම අමුතුවෙන් ගන්න දෙයක් නැහැ. කොහොමද හුස්ම වැටෙනවා? හුස්ම වැටෙන දිහා බලන් ඉන්න. හුස්ම වැටෙද්දී උදරය බඩ ඉදිරියට පස්සට යන විදිය බලන් ඉන්න. ඊට පස්සේ නාස්පුඩු අතරින් හුස්ම එන විදිය, නාස්පුඩු අතරින් හුස්ම ඇතුළට යන විදිය. සමහර වෙලාවට මේ උඩුතලට හුස්ම දැනෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒකේ සීතල රස්නේ ගතිය දැනෙන්න පුළුවන්. හුස්ම පිට කරද්දී මොන සීතලද රස්නේද? හුස්ම ඇතුළට ගනිද්දී සීතලද රස්නේද? වම් නහයද දකුණු නහයද වැඩිපුරම උහුලන් යන්නේ? හුස්ම එන්නේ. හුස්ම ගනිද්දී වම් නහයෙන්ද වැඩිපුර එන්නේ දකුණු නහයෙන්ද? හුස්ම පිට කරද්දී වම් නහයෙන්ද වැඩිපුරම හුස්ම පිට වෙන්නේ දකුණු නහයෙන්ද? මේ ඔක්කොම නිරීක්ෂණය වෙනවා. හැමදේම බලන්න. එතකොට මෙහෙම ඉන්නකොට ඔබේ හිත හැමේ දුවන්න පුළුවන්. මං කියන්නේ කලින් හිත දුවන්න පුළුවන්. හිත දිව්වාම කලබල වෙන්න එපා. ඒ වෙලාවට හිත දුවන බව දැනගත්තානේ. ඊට ඔබට පුළුවන් නැවත හුස්ම රැල්ල දිහා බලන්න. නැත්නම් ඒ වෙලාවේ දැනීමකට අවධානය තියාගෙන ඉන්න. ශරීරෙත් එක්ක කොහොම හරි ඉන්න. වෙන වෙන දේවල් වලට යන්නේ නැතුව. වෙන වෙන දේවල් හිතන්නේ නැතුව හැමතිස්සෙම ශරීරෙත් එක්කම ඉන්න උත්සාහ කරන්න. දැනීමක් වේදනාවක් එන්න පුළුවන්. මේ වේදනාව දැනෙන තැනට හිත තියාගෙන ඉන්නත් පුළුවන්. ওই වේදනාව සමහර ගොඩක් කට්ටියට මේ එනවා වේදනාව. වේදනාවෙදී වේදනාවේ පොඩි ටෙක්නික් එකක් තියෙනවා.
වේදනාව දිහා බලන්න දැන් ඔබ හිතනවා කකුල රිදෙනවා. දැන් මම කකුල රිදෙනවා කියලා හිතන්නකො. එතකොට කකුල රිදෙනවා කියලා හිතුවාම ඔබ ටක් ගාලා එතනින් ඒ ඉරියව්වේ මාරු වෙනවනේ. දැන් මේ මුලින්ම දැනගන්න හිත කැමති නෑම භාවනා කරනවා. හිත දැන් යුද්ධ තමයි. ඔන්න දැන් ඔබ භාවනා කරනකොට පටන් ගන්න වෙලාවේ ඉඳන් එයා කරන්නේ යුද්ධ කරන එක ඔබත් එක්ක. දැන් මේ යුද්ධ වල තණ්හාරති රාගා නටනවා කියලා කියන්නේ ඕක තමයි. එයා නටනවා. හිත නටනවා. ඊට පස්සේ දැන් එයා වේදනාවක් නිර්මාණය කරනවා. වේදනාව නිර්මාණය කළාට පස්සේ කකුල රිදෙනවා කියලා හිතලා කකුල ඉරියව්ව මාරු කරන්න කලින් කකුලේ මොන හරියද මේ රිදෙන්නේ කියලා බලන්න. දැන් කකුල රිදෙනවා කියන සංඥාව මුලින්ම එනවනේ. හිත ඇවිල්ලා කියනවනේ ඔය කකුල රිදෙනවා දැන් ඉරියව්ව මාරු කරන්න කියලා. දැන් එයා කිව්වට අහන්නේ නැහැ දැන්. මෙතර කල් එයා කියන එක අහන් ඉඳලානේ අපිට දැන් මේක කෙලවෙලා තියෙන්නේ. දැන් අපි දන්නවානේ. එහෙනම් දැන් එයා කියන එක අහන්නේ නැහැ. කකුල රිදෙනවා කියලා කිව්වම කොතනද රිදෙන්නේ කියලා අහන්න. බලන්න. එයා කියනවා මෙතන රිදෙනවා කියලා බලන්න එතන රිදෙනවද කියලා. සීය දැන් මේ වේදනාව වසනාව වැටට යන්නේ. මේ දැන් ඊට පස්සේ කකුල රිදෙනවා කිව්වට මුළු කකුලම රිදෙන්නේ නැහැනේ. කකුලේ කොයි හරියද රිදෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ හවු වෙනවා ඔන්න දානීස හරි මේ විල්ලු කර හරි කොයි හරි කරා. හරි දානීස කියලා ගමු. දානීස රිදෙනවා. දානීස කිව්වම ලොකු පරාසයක් නෙමෙයි. දානීසේ කොයි හරි. දානීසේ මෙන්න මේ හරි. ඒ හරිය කියලා පොඩි ස්ථානයක් ලකුණු. හරි ඒ හරිය කොයි හරියද? ඕම බලාගෙන යද්දී මේ රිදුම ඇති වෙන්නේ වේදනාව ඇති වෙන්නේ චූටි ඩොට් එකකින්. චූටි ඩොට් එකකට කේස් එකක් මේ තියෙන්නේ. තිත්තක ප්‍රශ්නයක් තියෙන්නේ. ඩොට් එක ප්‍රශ්නයක්. මේ ඩොට් එකට අවධානය තියාගෙන හිටියාම හරියටම රිදෙන තැන ફોකස් කරලා හරි විශේෂඥයා කෙලින්ම ඒ නාඩියටම අනින්නේ. ඒ වගේ හරියටම තන බලලා يعني හිතින් බලනවා. කොතනද හරියටම මේම කරලා හරියටම බලනවා තියෙන තැන. බල්ලෙවල හරියටම නේද ફોකස් කරලා බලාගෙන ඉන්නකොට මෙන්න මාර වැඩේ කියන්නේ පුදුම වැඩේ කියන්නේ. එයා එතනින් අතුරු දාන්නේ. වේදනාව එතනින් යනවා. එයා අපි ඒක දිහා නොබලන තාක්කල් එයා ඒක ඇත්තක් කරලා වෙන්නනවා. හැබැයි සියුම් කළා එතන ඇත්තටම මොකද්ද තියෙන්නේ කියලා බැලුවට පස්සේ එතන එහෙම දෙයක් නැහැ කියලා ඔබටම ප්‍රත්‍යක්ෂ වෙයි. අපේ ගුරු හාමුදුරුවෝ ඥානවීර ස්වාමීන් වහන්සේ ඔබට ලස්සන කතා කරා. මේ ඔය දේවාල වලට යනවානේ කට්ටිය. දේවාල වල තිරයක් දාලා තියෙන්නේ. මේ දෙයියන් පේන්නේ නැති වෙන්න හරි වටින විදියට තිරයක් දාලා තියෙන්නේ. ඉතින් දැන් ඒක ගිහිල්ලා මේ පාදුපුරු පත්තු කරනවා, දුම් අල්ලනවා, මේ පූජා වට්ටි තියනවා, පිරිකර තියනවා, ඕවා කරනවා, නටන ඔක්කොම කරනවා. එක මිනිස්සෙක් විතරක් මේක දිහා බලන් ඉඳලා ඌ ගිහිල්ලා තිරය අරලා බැලුවා. තිරය අරලා බැලුවට පස්සේ මොකුත් නැහැ. ඇක්චුලි මේ මිනිස්සු ටික ඔක්කොම රැවටිලා පූජා වට්ටි අරවයි මෙවයි ඔක්කොම කරලා අර මුකුත් නැති එක තිරේ වහගෙන ඉන්නේ ඉඳලා ඒක උත්තක් විදියට විලියන්නේ. ඒ හින්දා හැමදෙස්සම ඔබ දැන් දක්ෂ වෙන්න ඕනේ මේ සති මාත්‍රාව ඔබට හම්බුණාට පස්සේ හැමදෙස්සම මේ මායාවක් විදියට ඔබ මුලාවට ලක් කරන එක අස්සට ගිහිල්ලා තිරේ අරලා බලන්න. මොකක්ද ඇත්තටම මෙතන තියෙන්නේ? මෙතන මොකක්ද ඇත්තටම තියෙන්නේ කියලා බලන්න දක්ෂ වෙන්න. හරි. දැන් අපේ භාවනා වැඩ කටයුතු දිගට කරගන්න ඕන හින්දා භාවනාව පිළිබඳව හඳුන්වා දීම අවසන් කරන කවුනා හරි අහන්න තියෙනවද භාවනාව සම්බන්ධව? කියන්නේ මේ හුස්ම කියන්නේ නිකන් මේ වර්තමාන මොහොතේ ඉන්නේ මේ දැන් මෙතන දැනෙන ස්වභාවය. මේ දැනෙන ස්වභාවයෙන් ඉන්න තියෙන්නේ. ඉතින් ඒක බලන්න මොන හරි තියෙනවද අහන්න ප්‍රශ්න කට්ටිය භාවනාව සම්බන්ධ
භාවනා කරන විදිහ දන්නවද හැමෝම? ලැජ්ජ වෙන්න එපා අහන්නේ. දැන් හරිද? දැන් ඔන්න දැන් අපි එකට සක්මන පටන් ගන්නවා. සක්මන තුළ ඊට පස්සේ දැන් මෙතන අහන්න නැතුව මේ ආයෙ වෙන ඉන්න කට්ටියකින් අහන්න එපා මේ කොහොමද භාවනා කරන්නේ? දැන් ඒගොල්ලොත් අලුත්නේ. දැන් අපි මින්නාස්ලා කීප දෙනෙක් හරුකොට ගොඩක් කට්ටිය මේ අලුත්. අපි අමලත් ඉන්නවා ඉතින් ආපු කට්ටිය ඒගොල්ලන්ගෙන් අහන්න නැතුව මේ භාවනාව සම්බන්ධව ඒක මේ වෙලාවේ අහන්න. බය වෙන්න එපා ඉතින්. කන්න නැහැ. ගිලින්නේ නැහැ මම. මොනාරි නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න. මොකද මේ එතකොට සමහර වෙලාවට අර වැරදි ක්‍රමවේදයක් කියලා දුන්නොත් ඒක දිගින් දිගට යන්න පුළුවන්. එතකොට ඔබට හානියක් වෙනවා. මොකක් හරි තියෙනවා නම් මේ භාවනාව සම්බන්ධව දැනගන්න මේ ඇවිල්ලා මම ඉන්නම් ඇවිල්ලා අහන්න. දැන් ලැජ්ජා ඇතිනේ. මේක පාටම ලැජ්ජනහර කපාගන්න බැරුව මේ ලොකු සමාගම් වල සම්පූර්ණ කතා කරලා නැතුව නිකන් මේ සබකෝල ගතියක් ඇතිනේ. ඕවා ගලවලා දාන්න පුළුවන් ටික දවසක් මේ එනවා. දැන් අපි කට්ටිය හැම මේ තමන්ගේ අන්කට්ටු හැම විමගාගෙන ඉන්නේ. නම් කියලාමයි ඉතින් අපි කතා කරනවා. මම ඇනිගලුන්ට අපේ අම්මලාට එහෙම අර තියෙන ලොකු අක්කා පාට තිබ්බ ඉස්සර මෙහෙද්දි අම්බෝ මේ අක්කලාගේ වැඩ. හරි අක්කලා හිටියේ. හරි බයයි කතා කරන්න. අක්කා සීන් එකේ තමයි යන්නේ. දැන් එන්න නිහතමානී වෙලා අහිංසක වෙලා හරි හොඳයි ඒක. කියන්නේ එන්න අපි ඒ වගේ කතා කරන අපේ දුර්වලකම්නේ. මානිය මොඩකම්. ඒ වගේ කතා කරන ඒගොල්ලන් ඇතුලේ නිවැරදියි. ඉතින් ඔය වගේ පොඩි ප්‍රශ්න දෙන්න පුළුවන්. ඉතින් අපි දිගට අපිත් එක්ක සම්බන්ධ වුණොත් ඔය තියෙන මේ අන්තට්ටු දාලා දෙන්න පුළුවන්. හරි එහෙනම් මම හිතනවා සියලු දෙනාට තේරුණායි කියලා. එහෙනම් අපි අවසන් කරමු. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.